මේ වැඩසටහනෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකාවේ පමණක් නොව දෙසිදෙස් ශ්‍රී ලාංකික ජනතාවට දුකටපත් වෙලා ඉන්න සියලුම දෙනාට පිහිටක් බලාපොරොත්තු වන ප්‍රේමරත්න ගුරුන් වහන්සේ සමග කතා බහට ලක් වෙන තමයි මම අද මේ වැඩසටහනෙන් බලාපොරොත්තු වෙන්නේ. සුබ දවසක්. තෙරුවන් සරණයි ගුරුතුමා. තෙරුවන් සරණයි දුව. ගුරුතුමා මම අද පැමිණියේ ඔබතුමාගෙන් මේ ගුරුකම් සාර්ථකය පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගන්න. ඔබතුමා කොහොමද මේ ගුරුකම් සාර්ථකය කොච්චර කාලෙක ඉඳගෙන කරගෙන යන දෙයක්ද නැත්නම් කාගෙන් හරි මේ දේ ලැබිච්ච දෙයක්ද කොච්චර කාලෙක ඉඳන් මේ දේ කරගෙන යනවාද කියලා පොඩ්ඩක් වැඩි විස්තර මට දැනගන්න පුළුවන්ද? පුළුවන් දුව. මේමයි මම දැන් අවුරුදු 25ක් විතර කාලයක ඉඳන් තමයි මේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් සම්බන්ධව ඉගෙනගෙන මම මේ ශාස්ත්‍රය කරන්නේ. ඔව්. මේක අපේ පරම්පරාවෙන් එන ශාස්ත්‍රයක් තමයි. සීයාගේ කාලේ ඉඳන් තමයි අපි තාත්තගෙන් මම තමයි දැන් අවසාන පුරුක හැටියට මේ දේවල් කරන්නේ. කරන්නේ. ඔව්. එතකොට ගුරුනාන්සේ කොහොමද එතකොට දැන් ඔබතුමා මේ ගුරුකම් ශාස්ත්‍රයේ ප්‍රධාන වශයෙන් මොනවාද කරගෙන යන්නේ? කියන්නේ ඔබතුමාගෙන් අසරණ මිනිසුන්ට ලබා ගන්න පුළුවන් සේවාවන් මොනවාද? එතන තියෙනවා දුව පළවෙනියෙන්ම අද ගාක්ම දේවල් කරන්නේ වසී ගුරුකම් සම්බන්ධව දේවල් තමයි වැඩිපුර කරන්නේ. ඔව්. ඉතින් පිරිමි ළමයෙකුට ගෑනු ළමයෙක් වසී කරගන්න, ගෑනු ළමයෙකුට පිරිමි ළමයෙක් වසී කරගන්න, ඒ වගේ දේවල් තමයි හුඟක් මූලිකව කරන්නේ. ඔව්. ඉතින් මේ දේවල් කරනවා නම් ඉතින් අපිට අය ඊට අමතරව කරනවා ගේ දොර ඊට කඩන් ආරක්ෂා කිරීම කරනවා. ලෙඩ දුක් වලට අපලෝ පද්දාවට මේ යන්ත්‍ර දානවා, දෙහි කපල සාන්තිකම් කරනවා. එතකොට යම් කිසි නිවසකට භූමි පාළුවක් දාලා තියෙනවා නම් ඒ දේවල් අපි ඉවත් කරලා ඒ නිවස ආරක්ෂා කරලා නිවසේ ඉන්න වැසියන් ආරක්ෂා කරලා එයාලට සිතක් සාන්තියක් එන විදිහට ඒ දේවල් තමයි අපි කරන්නේ. එතකොට ගුරුතුමා මේ ගුරුකම් සාර්ථකයේ ශ්‍රී ලංකාවේ ඉන්න දරුවන්ට විතරද ඔබතුමා කරන්නේ නැත්නම් පිටරට ඉන්න අපේ මේ ශ්‍රී ලාංකික ජනතාව ඉන්නවා පිටරටත්? එතකොට ඒ අයටත් ඔබතුමාට මේ ගුරුකම් සාර්ථක වැඩ කටයුතු කරලා දෙන්න පුළුවන්ද? පුළුවන් දුව. මෙහෙමයි. ඉතින් මෙතන ලංකාවේ විතරක් කියලා නෑ, පිටරට කියලා නෑ. අපිට කොහේ හිටියත් කෙනෙක් කතා බහ කරොත් එයාට ඒ අවශ්‍ය දේ කරලා දෙන්න පුළුවන්. ඔව්. එතකොට මේ ගුරුකම් සාර්ථකයේ ගුරුතුමා කිව්වා වසී බන්ධන කරනවා කියලා. වසී බන්ධනය සාමාන්‍යයෙන් කොච්චර කාලෙකින් ඔබතුමාට කරලා දෙන්න පුළුවන්ද? කරනවා නම් කොහොමද කරලා දෙන්නේ ලංකාවේ පිටරට ඉන්න සියලුම දෙනාට? පිටරට ඉන්න අයට කියලා මේ වෙනම මේ කාලයක් යන්නේ නැහැ. ලංකාවේ ඉන්න දරුවන්ට කියලා වෙනම කාලයක් යන්නේ නැහැ. ඒ දේ වසී බන්ධනය කරනවා නම් මම දැන් මේව කියන්නම්කෝ. පිරිමි ළමයෙකුට ගෑනු ළමෙක් වසී කරගන්න අවශ්‍යයි කියලා. එතකොට පිරිමි ළමයා දැන් තමයි මට මුලදී හමු වෙන්නේ. ඒතර මම මේ පිරිමි ළමයාට කියනවා පුතා ඔයා මට දෙන්න ඕනේ ඔයාගේ නමයි උපන් දිනේ උපන් වෙලාව ලග්නේ තියෙනවා නම් ඒ ටිකයි. එතකොට ගෑනු ළමයාගේ නම උපන් දිනේ විස්තර ටිකක් මට අවශ්‍යයි. එතකොට මම එයාට මම දින ගාණක් දෙනවා. එයාට මාව මුණ ගැහෙන්න පුළුවන් නම් එහෙම කරලා දෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒ දරුවට එන්න අපහසුතාවයක් තිබුණොත් මට තැපල් මාර්ගෙන් ඒ ටික එයා දෙන තැපල් මේ ලිපිනේට ඒ ටික රෙජිස්ටර් කරලා යවන්නත් පුළුවන්. ඔව්. එතකොට දැන් කොච්චර කාලෙකින් මේ වගේ මේ සම්බන්ධයෙන් මේ වසී ගුරුකමක් කරනවා නම් කොච්චර කාලෙකින් ප්‍රතිඵල බලා ගන්න පුළුවන්ද මේ කරන ප්‍රතිඵල මෙහෙමයි. දැන් අපි ඒ කරන මේ විස්තර ටික ලබා ගත්තට පස්සේ අවශ්‍ය දේවල් අපි මෙහින් දේවාලේ ඉඳන් වැඩ කටයුතු ටික පටන් ගන්න. එයාට දැන් ආවොත් එයාගේ අතට මේ දේ දීලා එයාට කියනවා මෙහෙමයි මේක මේ විදියයි කරන්න ඕනේ මේක මේ විදියයි කරන්න ඕනේ කියන එක අපි එයාට පැහැදිලි කරලා දෙනවා. ඔව්. ඊට පස්සේ මේ වැඩ ටික එයා හරියාකාරව කරාට පස්සේ වරු 3යි දින 3යි දින 7ක් යන කලින් සම්පූර්ණ මෙයාගේ හිතේ තියෙන බලාපොරොත්තුව අපි ඒ කාර්යයෙන්ම ඉෂ්ට කරලා දෙනවා. ඔබ එතකොට කියනවා ඔබ පොරොන්දු පිට වරු 3යි දින 3ක් ඇතුළත අනිවාර්යෙන් වැඩේ කරලා දෙනවා කියලා. අනිවාර්යෙන්ම. මට දැනගන්න ඕනේ මේ අඳුන කියන එක අඳුනේ මොනවාද ඔබතුමාට බලන්න කියන්නේ විස්තර මොනවාද? කියන්නේ කෙනෙක්ට අඳුනක් බලලා විස්තර මොනවාද කියන්න පුළුවන්? අඳුන බලනවා කියන්නේ දුව මෙහෙමයි. දැන් යම් කිසි දැන් ඔය දුව කියන්නකෝ. ඔව්. ඔය දුව ඇවිල්ලා කියනවා මට අඳුන බලා ගන්න ඕනේ. මට දැන් මේ කාරණාව කියන්නේ නැහනේ. ඔව්. ඒකට මගේ හිතේ තියෙන දේ මට ඒක දැනගන්න ඕනේ. ඊට පස්සේ අපි ඒකට අවශ්‍ය පුද පූජා ලෑස්ති කරලා ඒ විදිහට තමයි අපි අඳුනෙන් බලලා එයාගේ හිතේ තියෙන දේ අපි කියන්නේ. ඔව්. එතකොට අපිට මේ දේවල් ඔක්කොම බලා ගන්න පුළුවන් අඳුනෙන්. ඔයාට යම් කිසි ගෙදරට භූමි දෝෂයක් කරලා තියෙනවා නම්, කොඩි විනයක් කරලා තියෙනවා නම් එතකොට අපිට ඒකට දැනෙනවා.
ඊට පස්සේ අපි කියනවා මෙන්න මේ දේ වෙලා තියෙන්නේ මෙන්න මේ ලෙඩෙක් ඉන්නවා ගෙදර කරදර තියෙනවා ඒ සියලුම දේ යාට අපි පැහැදිලිව කියනවා. එතකොට ගුරුනාන්සේ මෙහෙමයි තව දෙයක් තියෙනවා. අද සමාජයේ ගොඩ දෙනෙක් ඉන්නවා ගැහැණු කට්ටිය ඉන්නවා. විවාහයක් කරගෙන දරුවෝ නැතුව කාලයක් ඉඳගෙන ගොඩක් දුකටපත් වෙනවා. අවුරුදු ගණන් දරුවෝ නැතුව එතකොට කල්නාඩාගෙන වැළපිලා වෛද්‍යවරු ගාවට යනවා. ඒ වගේම ප්‍රතිකාරයක් කරාට ඒ වගේම කිසිම ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ. එතකොට මේ ගුරුකන් සාත්‍රයේ ඔය දරුවෝ නැති අයට පිටක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? ඒ වගේ දේවලුත් තියෙනවා. ඒවටත් අවශ්‍ය ප්‍රතිකාර තියෙනවා. ප්‍රතිකාර කියන්නේ ඒකට තියෙනවා ඒ ගෑනු දරුවා ගැන කියමුකෝ අපි. ඒ ගෑනු දරුවා යම්කිසි අවස්ථාවක වැඩි වියට පැමිණිච්ච අවස්ථාවේදී තනි වෙලා ඉන්න පුළුවන්. ඒ තනිකම් දෝෂ තියෙනවා. ඒවට එයාගේ ගෑනු ළමයාගේ නම උපන් දිනේ උපන් වෙලාව ලග්නේ ඒ කේන්දරේ අරගෙන අපි ඒව බලනවා. මොකද මේ ළමයාට මේම දරු සම්පතක් ලැබෙන්නේ නැත්තේ. එතකොට අපි ඊට පස්සේ තමයි කරන්නේ මේ ළමයාට ඒ දෙහි කපලා ශාන්තිය කරලා යන්ත්‍රයක් තියෙනවා. ඒ යන්ත්‍රේ පළ දාන්න ඕනි කරේ. ඊට පස්සේ යාට මාස 3ක් වගේ යනකොට දරු සම්පත ලැබෙන විදිහට වැඩේ කළ දෙන්න පුළුවන් නේද? ගුරුතුමා එතකොට ආයේ මම මෙහලා තියෙනවා මේ පිල්ලි බන්ධන මාර්ගයෙන් පිල්ලු යවනවා කියනවා මේ පිට රට ඉන්න අයට ලංකාවේ අයට කියලා. එතකොට සමහරක් අය කියනවා මේ මුහුදෙන් එතර ඉන්න අයට පිල්ලියක් යවුවට ඒ වගේම කියන්නේ සාර්ථක ප්‍රතිඵලයක් එන්නේ නැහැ කියනවා. ලංකාවේ විතරක් අයට ඒ වගේම ලබා ගන්න පුළුවන් කියනවා. ඒක ඇත්තක්ද නැත්නම් ගුරුනාසේ මේක යාලට පිටරට ඉන්න අයටත් මේ දේ බලපානවද? මෙහෙමයි දුව. උතන ඒ දේ කරනකොට හරියාකාර වේදේ කරන්න ඕනේ. පිල්ලියක් යවනවා නම් ඒකට අදාළ දේවල් ඖෂධ ටික අපි අරගෙන ඒ වගේ දේවල් ඈස්ති කරලා ඒවා යහන්ගත කරලා ඒව පිල්ලියක් යවන්න ඕනේ. සමහරක් කියනවා වැඩේ වැරදුනාම ඒක එක දේවල් වලින් මේක අතපහුව වෙනවා කියලා. නමුත් එහෙම නැහැ. ඒ වැඩක් කරනවා නම් පිළිවෙලට ඒක හරියාකාර කරොත් ඒකෙන් සාර්ථක ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. ලංකාවේ හිටියා කියලා ලංකාවේ යට විතරක් නෙමෙයි. අර පිට රටක හිටියත් මැද පෙරදිග රටක හිටියත් ඕන රටක ඕන කෙනෙකුට ඕන දුවකට පුතේකට ඕන කෙනෙකුට අවශ්‍ය දෙයකට ඒ අදාළ දේවල් කරලා ඒ පිල්ලි මාර්ගෙන් පිල්ලියෙම ඒ දේවල් කරලා එයාලට සාර්ථක ප්‍රතිඵලයක් අරන් දෙන්න පුළුවන්. අපි මෙච්චර වෙලා ඔබතුමා එක්ක කතා බහ කරලා අපිට ගොඩක් දේවල් අපි දැනගන්න හම්බ වුණා. ගොඩක් ස්තුතියි ඒ සම්බන්ධයෙන්. අපි නැවතත් ආයෙ දවසක ගුරුතුමා එක්ක කල් සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙයි. අදට මේ වැඩසටහන නතර කරනවා. සුබ දවසක්.